right. අද අපේ දෙවෙනි දවසේ පළවෙනි පාඩම. අපි මේ විදිහට දවස් 4ක් වැඩ කරනවා. එක දවසකට පාඩම් 5ක් කරනවා. ඒ කොටසෙන් පස්සේ ඔයාලට පුළුවන් විධිමත්ව ඉංග්‍රීසි කතා කරන එක පටන් ගන්න. ඒතර මේ දෙවෙනි දවස. ඒතර දෙවෙනි දවසේ අපි අවධානය යොමු කරනවා අලුත් මාතෘකාවකට. බලන්න මේ නාමපද. මේවත් නාමපද. බලන්න coffee, coffee, water, වතුර, bread, palm, tea, tea, butter, butter මනේ, salt, මොන salt, ලුණු, paper, කඩදාසි. මේ paper කියන්නේ document කියන අදහසවත්, question paper කියන අදහසවත් නෙමෙයි, කඩදාසි කියන ද්‍රව්‍ය. paper, sugar, සීනි, cheese, cheese කියන කෑමනේ නේද? cloth, රෙදි. මේ ඇඳුම් කියන එක නෙවෙයි, clothes කියන එක නෙවෙයි, cloth. right? I කියමු බලන්න. coffee, coffee, වතුර, water, pan, bread, tea, tea, butter, ලුණු, salt, කඩදාසි, paper, සීනි, sugar, cheese, රෙදි, cloth, cloth. තර මේකේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. මේවා 1 2 3 කියලා කවුන්ට් කරන්න බෑ. අපි uncountable කියනවා. සමහර වෙලාවට ඒක non count කියන්නත් පුළුවන්. uncountable nouns නැත්නම් non count nouns. මේකේ විශේෂ ලක්ෂණය තමයි මේගොල්ලොන්ට plural forms නැහැ. coffees කියන්නේ, teas කියන්නේ, butters කියන්නේ. හැබැයි කෙනෙක් two coffees කියලා කියන්න පුළුවන්. හැබැයි යාගේ ඔළුවේ තියෙන්නේ කෝපි කෝප්ප දෙකක් කියන එක. ඒතර අවස්ථාව අනුව පොඩි පොඩි වෙනස්කම් එන්න පුළුවන්. දැන් 3 sugars කිව්වොත් කවුරු හරි ඒකෙන් කියන්නේ සීනි වර්ග තුනක් කියන එක. 3 sugars. එක එක වර්ගයේ සීනි තියෙනවා. ඒ නිසා. මේක plural වෙනවා විශේෂ අවස්ථාවල. සාමාන්‍යයෙන් uncountable noun එකක් විදිහට we don't pluralize it. අපි ඒක බහුවචන කරන්නේ නැහැ. ඒතර මේකෙන් සුලභ ප්‍රකාශන අපි මුලින් තුනක් ඉගෙන ගන්නවා. බලන්න. කිරි, milk. ඒක නිකන් milk කියලා කියන්නේ. කිරි. හැබැයි දැන් මේක ගණන් කරන්න බැහැනේ. ඒ නිසා ඒකකයක් දාලා මැනගන්න. අන්න ඒකකය මොකක්ද? glass. වීදුරුවක්. a glass කිරි of milk. a glass of milk. ତර මේක අපි of කියලා කියනවා. ඒක වැරදි. මේක of. ඔයන්නයි අල් වයන්නයි තියෙනවා. of. මේක වීත් වෙනවා කතා කරද්දී. ඒ නිසා glass of milk, glass of කියලා කියන්නේ. ඒක ඔයගොල්ලෝ සමහරට ඔය foreigners ලා කියද්දී අපිට ඇහෙන්නේ නැතුව යන ඔයගොල්ලෝ කියන වචන ඇහෙන්නේ නැහැ කියලා. ඔව් ඇත්තට මේගොල්ලෝ යම් ප්‍රමාණයක් වචන ඇහෙන්නේ නැති වෙන්න කියනවා. ඒක අපේ වෙනම පාඩමක්. දැන්ට පොඩ්ඩක් ඉගෙන ගන්න මේ a කියන එක ඇහෙනවා අඩුයි. මේක කියන ඇහෙනවා අඩුයි. ඒතර a glass of milk කිරි වීදුරුවක්. a glass of milk කිරි වීදුරුවක්. මේකට ද දැම්මහම සිංහලෙන් කිරි එක කිරි ටික කියන අර්ථය හැදෙනවා. the milk කිරි එක නැත්නම් කිරි ටික. මේ අවස්ථා තුන මේවට දාලා බලන්න. කෝපි, coffee, කෝපි කෝප්පයක්. a cup of coffee, a cup of coffee, cup, a cup of coffee. කෝපි එක, the coffee, කෝපි ටික. ඒක මොකද? the coffee. palm, bread. palm පෙත්තම්. a slice of bread, a slice of bread. පෙත්ත කියන්නේ slice. a slice of bread. පාන් ගෙඩියක්. a loaf of bread, loaf ගෙඩිය. පාන් වලට විතරයි ගන්නෙ a loaf of bread. පාන් ගෙඩියක්. එහෙමයි. පාන් ටික the bread. the bread. ඔයාලට අහන්න ඕන කෝ පාන් ටික කියලා. ඔයාලට කියන්න වෙන්නේ where's the bread? where's the bread? ඔය වෙනම ගන්නනවා ප්‍රැක්ටිස් පටන් ගන්න ඕනේ. right? the bread. බලන්න. tea. 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 තේ කෝප්පයක්. a cup of tea. තේ එක. the tea. තර සීනි ටික. the sugar. ලුණු එක. the salt. the salt. සීනි කිලෝ එකක්. a kilo of sugar. a kilo of sugar. a kilo of sugar. එහෙමයි. right? cheese. right? cheese පෙත්තක්.
a slice of cheese, a slice of cheese. අපිට එහෙම ගන්න පුළුවන්. right? cheese sticker, the cheese, the cheese. ඒතර මෙන්න මේ විදිහට uncountable nouns මේ අවස්ථාවලට හදන්න පුරුදු වෙන්න. ඒතර ඒක හරිම ලේසි. දැන් රෙදි කෑල්ලක් නම් a piece of cloth, a piece of cloth. කඩදාසි කොලයක් නම් a sheet of paper, sheet කියලා කියන්නේ. a sheet of paper. අපි මේව නැතුව අපිට කතා කරන්න බෑ. කොහේ හරි අපි නැත්තම් හිර වෙනවා. විධිමත්ව ක්‍රමානුකූල අවශ්‍ය දැනුම අරන් ප්‍රැක්ටිස් කරන්න ඕන. ඒකයි මේ මිනි ලෙසන්ස් ටික මම හදලා තියෙන්නේ. ඕගොල්ලෝ හිර වෙන හැම ප්‍රශ්නෙටම උත්තරයක් දෙන්න. ඒතර මේ තුන්වෙනි දවසේ පළවෙනි කොටස. ඒතර එතෙන්දී ඕගොල්ලෝ ඉගෙන ගත්තේ uncountable nouns නැත්නම් non count nouns කියන්නේ මොනවද කියලා දැනගත්තා. ඒකෙන් ප්‍රකාශන තුනක් හැදුවා නැත්නම් patterns තුනක් හැදුවා. අපි දැන් ඊළඟට බලනවා මෙන්න මේ patterns ටික දාලා මොකද්ද? ක්‍රියාපදයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා.